Welcome to my YouTube channel. ඔනිතින් ළඟින් සිංහල අරුත් අවුරුද්දට හැම ගෙදරකම රස කැවිලි හැදෙනවනේ ඉතින් මම අද හදාගත්ත මුං කැරලි තවත් කැවිලි වර්ග දෙක තුනක්ම හදනවා. ඉතින් මම අද හිතුවා මේ මුං කැරලි දන්න නොදන්න හැමෝටම මම හදාගන්න විදියත් කොහොමද කියලා පෙන්නන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම කරන්නේ මුං ඇට ටික හොඳට සෝදගෙන චුට්ටක් වතුර බේරෙන්න වගේ තියෙන පැය භාගයක් විතර මම මෙතන මුං ඇට 250ක් අරගෙන තියෙනවා. මුං ඇට 250යි. ඊට අමතරව තෙත හාල් පිටි අපිට කඩෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර කොටා ගන්නත් පුළුවන්. තෙත හාල් පිටි 250කින් තමයි හදන්නේ. මම එකකට එකක් සමානව තමයි ගන්න. එතකොට මුං ඇට රස අපිට මුං කැවුම් වල වැඩිපුර ඕනේ රස ගන්න. ඒක නිසා අපිට මුං ඇට සමානව මම තෙත හාල් පිටිත් ගන්නවා. ඉතින් මම මුං ඇට ටික දැන් කරන්නේ වලඳක් ලිපේ තියලා මුං ඇට ටික හොඳින් බැද ගන්නවා. බැද ගන්නකොට වැඩි ගින්දරේ බැද ගන්න නැහැ. අඩුම ගින්දරේ තමයි බැදගන්නේ. අපි මේක දුඹුරු පාට වෙනකම් මේ කොළ පාට ගතිය නැති වෙනකම් හොඳට ඇතුළ හොඳට කුක් වෙනකම් මේක බැද ගන්න ඕන. වැඩි ගින්දරේ අපි බැදගත්තොත් මේ පිට පොත්ත විතරක් දුඹුරු පාට වෙනවා. ඇතුළ මුකුත් මේ තැම්බීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මම කඩෙන් ගත්ත තෙත හාල් පිටි එක තමයි ගත්තේ. ඔයාලට පුළුවන් නම් ගෙදර ඉක්මනට කොටාගෙන ඒක කරගන්න. ඉතින් මම මෙතන MDK එකේ ගත්තේ. ඒක ෆ්‍රීසර් කරලා තියෙන්නේ. තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගානට දැන් බැදීගෙන එනවා ටික ටික මම ගින්දර අඩුම කරලා තියෙන්නේ. එතකොට අපිට හොඳටම මුං ඇට ටික බැදෙනකොට හරිය හොඳට සුවඳ ගහනවා. ඉතින් මම මේ ටිකත් ඒ විදිහටම බැද ගන්නවා. ඒ අතරේ මම තෙත හාල් පිටි ටිකත් මම කිරා ගත්තා. මම මෙතන තෙත හාල් පිටි ග්‍රෑම් 250ක් අරගත්තා. ඔයාලට පේනවා ඇති දැන් මම මේ මුං ඇට ටිකත් බදිනවා. මම මේකට කරඳ මුංගු ඇට 4-5ක් මේකටම දාලා බැද ගන්නවා මුං ඇට ටිකටම. කරඳ මුංගු වලින් හොඳ රසක් සහ හොඳටම කැවිලි එක සුවඳ ගහනවා. ඒක නිසා අපි කරඳ මුංගු ටිකත් මම මේකටම දාලා බැද ගන්නවා. ඔයාලට පේනවා ඇති මුං ඇට වල පාට වෙනස් වෙලා එනවා. ඒ විදියටම කොළ පාට ගතිය නැති වෙනකම්ම අපි අඩුම ගින්දරේ මේක මේ බැද ගන්න ඕනේ. එතකොට අපිට මේක වැඩි කරන වෙන්නේ නැතුව තිත්ත රස ඇති නොවෙන්න අපිට මේක බැද ගන්න පුළුවන්. දැන් මේ පෙන්නන ගානට වෙනකම් බැදුනම ඇති. එතකොට අපිට බලා ගන්න පුළුවන් අතට ඇටයක් එහෙම අරගත්තට පස්සේ නිකම්ම කුඩු වෙලා යනවා. ඉතින් ඒ ගානට බැදුනම ඇති. ඊට පස්සේ අපි මේ ටික නිමෙන්න ඇරලා අපි මේක හොඳට පිටි වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඒ වගේම අපි දැන් මේ පිටි ටිකත් මේ විදියට මේ බැද ගන්න ඕන. විශේෂයෙන් මට කියන්න ඕන ගෙදර තෙත හාල් පිටි කඩින් ගන්න ගෙනාපුව තියෙනවනම් කැට වගේ හැදිලා තියෙනවා. ඒක පොඩි කරලා ගන්න ඕන. ෆ්‍රීසර් එකේ තියෙනකොට අර පිටි එකතු වෙලා මේ කැට වගේ තියෙනවා. ඒ ටික අපි පොඩි කරලා ගන්න ඕන. හලලා ගත්තනම් වඩාත් හොඳයි. ඉතින් අපි මේ ටික මේ බැදගත්තට පස්සේ හොඳට හලලා ගන්නව නම් ඒක වඩාත් හොඳයි. එතකොට කැට ඒ හිටින්නේ නැති වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති විනාඩි 3-4ක් වෙනවා. අර මේ හාල් වල තියෙන තෙත ගතිය වාෂ්ප වෙලා යනවා. මේ ටික මේ බර ගතියට වගේ තෙත ගතියට තියේදී ඊට පස්සේ මේ ටික හරිම සැහැල්ලු වෙනවා. අපිට තෙත හාල් පිටි එක බැදෙනකොට අඳුර ගන්න පුළුවන්. හරියම සුවඳ ගහනවා මේ බැදීගෙන එනකොට. එතකොට වැලි වගේ හිටිනවා. එතකොට අපිට අතට බැලුවන් පස්සේ ඒක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ටික හලා ගන්න ඕන. තියෙන දැන් තෙත හාල් පිටි එක බැදිලා තියෙන්නේ. හොඳට සුවඳයි. කලර් එකත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ලා කහ පාටට වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අතර අල්ලලා බැලුවම පස්සේ වැලි වගේ අපිට අතට දැනෙනවා. පිටි එක අර තිබ්බ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් අපිට මේකත් පැත්තකින් තියන්න පුළුවන් බාලා. ඉතින් අපි ඊළඟට කරන්නේ මේ ටික හලා ගන්නවා. කැට තියෙනවා නම් ඒව අතින් පොඩි කරලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ බැදගත්ත මුං ඇට ටිකයි මුං පිටි ටිකයි මේ පිටි ටිකයි හොඳට අපි මික්ස් කර ගන්න ඕන. හොඳට කවලම් වෙනකම්.
මේ තියෙන අපි ග්ලයින්ඩ් කරගත්ත මේ මුං ඇට ටික හොඳටම පිටි වෙනකම් මම මෙතන කොටාගෙන තියෙනවා. ඉතින් මේ ටිකට කරදු මුංගු ටිකත් එකතුව තමයි මම මේක කෙටුවේ. හරිම සුවඳයි පිටි එක. මේ තියෙන තිත හාල් පිටික ඔයාලට පේනවා ඇති හොඳට කලර් එක වෙනස් වෙලා තියෙනවා. ලා කහ පාටට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහ අතට අල්ලලා බලන්න වැලි වගේ හිටිනවා. එතකොට අපි මේක ලිප් ඕෆ් කරලා පැත්තකින් තියනවා. ඊට පස්සේ අපි මේකේ චූටි කැට කැට තියෙන නිසා අපි මේ ටික හොඳට අහලා ගමු. මේ තියෙන මම පිටි එක හලා ගත්තට පස්සේදී මුම් පිටි ටිකක් දාලා හොඳට අපි මේක මික්ස් කරගන්නවා. මෙතෙන්දී ඔයාලා ලුණු පිංච් එකක් වගේ එකතු කරන්න. ඒක ලුණු පිංච් එකත් එකතු කරලා අපි මේක හොඳට කවලම් කරගමු දෙක එකට මික්ස් වෙනකන්. දැන් අපි මෙතන සීනි පැණි එක හදා ගන්න ඕන. ඉතින් අපි අද සීනි වලින් තමයි මේක හදන්නේ. ඉස්සර වෙලා මම මෙතෙන්දී පිටි අරගත්තේ තෙතහල් පිටි අරගත්තේ ග්‍රෑම් 250යි, මුං පිටි අරගත්තේ 250යි. සීනි මම ගත්තේ ග්‍රෑම් 300ක් වෙන තමයි සීනි ගත්තේ. ඉතින් ඒකෙන් මේස හැඳියා 5ක් 6ක් විතර අපි මේක කැරමල් කරගන්න ගන්නවා. ඉතින් තැටියකට දාලා මේ විදිහට අඩුම ගින්දරේ මේ සීනි ටික හොඳට දුඹුරු පාට වෙනකන් කැරමල් වෙන්න ආරින්න. එතකොට තමයි අපිට ලස්සන ඇතුලේ කලර් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට කැරමල් කරගමු. මේ තියෙන්නේ අපි සීනි ටික කැරමල් වෙලා මෙන්න මේ වගේ ගානට ආවට පස්සේදී නටන උණු වතුර වලින් මිලිලීටර් 200ක් විතර අපි මේකට එකතු කරගන්නවා. 200ක් 250ක් විතර. ඒ ටිකත් හොඳට එකතු කරලා අපේ ඉතුරු සීනි ටිකක් දාලා මේකට අපි හොඳට කවලම් කරගන්න ඕන. දැන් සීනි පැණි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ හොඳටම දිය වෙලා ටක් ගාලා බුබුලු දානකොට ලිප් ඕෆ් කරලා මේක පැත්තකින් තියන්න. නූල් ඇදෙන පදමට ගන්න එපා. එතකොට අපේ කැවිලි එක අර හයි වෙනවා. ඒක නිසා පෙන බුබුලු දානකොට සීනි ටික දිය වෙලාට පස්සේ අපි මේක ස්විච් එක ඕෆ් කරාම ඇති. ඉතින් දැන් අපි තියෙන්නේ සීනි පැණි දදා අපි මේ පිටි මික්ස්චර් එක ගුලියක් වගේ අනා ගන්න ඕනේ. ඊට පස්සේදී ඒක තුනී කරලා අපි ටක් ගාලා කෑලි කපා ගන්න ඕන. හදාගත්ත සීනි පැණි එකෙන් මම මුලින්ම මේ සැහැඳි 3-4ක් අයින් කරා. එක පාට පිටි ටික දාලා මේක හලනකොට වැඩි වුණොතින් මේව නිසා අපිට මදි වුණොත් ඒ පැත්තකින් තියාගත්ත සීනි පැණි වලින් ටික ටික දදා මේකට අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ මම ට්‍රේ එකක් ලෑස්ති කරගත්ත බටර් පොඩ්ඩක් ගාලා භාජනය ඇනුනොතින් කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගාව පිටි ටිකක් හලලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම බටර් පොඩ්ඩක් ගාලා ගත්තා. ඉතින් මම මේක තුනී කරලා මෙන්න මේ විදියට කෑලි කපා ගත්තා. අරක පිටි ටික ගොලියක් වගේ හදා ගන්න ඕනේ. මගේ අතින් ඒ ටික වීඩියෝ වෙලා නැහැ. පැණි දදා පිටි ගොලියක් වෙන්නකන් අපි ගොලි කරලා ඊට පස්සේ ට්‍රේ එකේ මෙන්න මේ ඝනකමට හිටින්න මම තුනී කරගෙන කිරිබත් කාලා හැඩයට මම මේක කපාගත්ත. විශේෂයෙන් මම මෙතෙන්දි ලොකුවට කපාගත්තේ නැහැ කෑලි. සාමාන්‍ය ප්‍රමාණයට තමයි කපාගත්තේ. ඊට පස්සේදී මේක පිටි බැටර් එකක් අවශ්‍ය වෙනවා අපිට පිටි කවරේ හදාගන්න. ඒකට මම තෙතහල් පිටි වලින් ග්‍රෑම් 100කුයි, පාන් පිටි වලින් ග්‍රෑම් 50කුයි, කහ ටිහිකුයි ලුණු ටිහිකුයි දාලා හොඳ ඝන මික්ස්චර් එකක් වෙන විදියට අපි මේක මම හදාගත්ත උකු බැටර් එකක් වෙන විදියට. එතකොට කෑල්ලේ හොඳට මේක දැවටෙනවා. ඊට පස්සේදී අපි මේක හිමීට මීඩියම් හීට් එක තියාගෙන අපි මේ ටික හොඳට බැද ගන්න ඕන. මේ විදියට අපි කෑලි කපාගත්ත මේ
කෑලි ටික බැටර් එකේ දවටලා හොඳට මේක තෙල් ටිකේ දාලා රත් කරලා බැදලා ගන්න ඕන. ඊට පස්සේ මේ දුඹුරු පාට කලර් එකක් ආවට පස්සේදී හොඳට බවම ඇති මේක ගොඩාක් කර ගන්නත් එපා. ඉතින් හොඳට ක්‍රිස්පි ගතියට මේකේ කහ පාට ගතිය වෙනස් වෙලා දුඹුරු පාට ගතියට හැරුණට පස්සේ මේක බා ගන්න. ඉතින් මේ වෙලාවේ ගින්දර ගැන සැලකිලිමත් වෙන්න. ගින්දර අඩුම තරමින් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. එතකොට හොඳයි. මෙන්න මේ කලර් එකට ආවට පස්සේ අපි මේ ටික ලිපෙන් බා ගන්නවා. ඉතින් මේ රෙසිපි එකට හැදුවොත් මාරම රහයි මූ ඇටවල හරිම රස එනවා. මොකද එකට එක අනුපාතය තමයි මම ගත්තේ. එතකොට ගොඩාක්ම මූන් පිටි රස දැනෙනවා. ඉතින් මාරම රසයි, හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් මේ වගේ රසට හදාගන්න පුළුවන් මේ රෙසිපි එකට හැදුවොත් හදලා දන්නේ නැති කෙනෙක්ට උනත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම සේරම ටික බැදගත්තා. ඉතින් ළඟින සිංහල අලුත් අවුරුද්දට රස කැවිලි අනිවාර්යෙන් කෑම මේසෙට තියෙන්න ඕනේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් රස කැවිලි හදලා බලන්න. මේ රෙසිපි එකත් try කරලා බලන්න. ඉතින් ආයෙ දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.